ගයිස් මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් මේ වගේ ලොකු බොකයක් හදාගන්න කොහොමද කියලා. ඉතින් කෙටි හැඳින්වීමක්. ඉතින් මෙතන මල් 200 බොකයක් හදන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක බලන් ඉන්නකොට ලේසි වගේ පේනොත් මේක ලේසි නෑ. ඉතින් මල් 200 බොකයක් කියන්නේ අතේ කිසිම වෙට් ෆෝම් එකක් නැතුව මම මේක හදන්නේ. ඉතින් මේක බලන් ඉන්නකොට ලේසි කියලා හිතෙන්න පුළුවන්. කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති ෆ්ලෝරිස් කෙනෙකුට මේක හදන්න අමාරුයි. ඉතින් මේකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ, හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ මල් 200 එකම පැත්තකට තියාගෙන ඔතාගෙන යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනද මම තියන්නේ කොහොමද? ස්පයිරල් විදිහට බොකේ හදනවා කියන්නේ නෝකට තමයි මල් තියතිය සෙලෝ ටේප් එකක් සෙලෝ ටේප් එකෙන් මල් ටික ඔතා ගන්නවා. ඒ වගේම බොකේක පැත්තෙන් පැත්තට හරව ලස්සන මල් ටික තියාගෙන යනවා. ඒ වගේම බොකේකේ මල් ටික එක ගන්න තියෙන්න ඕනේ ගයිස්. දැන් සමහරලාට පේනද මගේ බොකේකෙත් පොඩ්ඩක් මල් යට ගිහින් දෙනවා. මම ওই ටික පස්සේ උඩට ඇදලා ගන්නවා කොහොම හරි. බොකේකේ මල් ටික එක ගන්න ඔය වගේ රවුමට තියෙන හදාගෙන යන්න ඕනේ බොකේකදී. ස්පයිරල් බොකේ එකක් හදනවා කියන්නේ මල් 200ක විතර. ඉතින් ට්‍රේනින් එකක් නැති පුහුණුවක් නැති ෆ්ලෝරිස් කෙනෙකුට කරන්න අමාරුයි. ඒ නිසා හොඳ පුහුණුවක් තියෙනවා. ඉතින් මේ වගේ බොකේ ඔයගොල්ලන්ට මේ විදිහට හදන්න පුළුවන් නම් ඉතින් UAE කියන්නේ හොඳ සැලරි වලට යන්න පුළුවන් ෆ්ලෝරිස් කෙනෙක් විදිහට. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ලක්ෂ 4ක 4.5ක විතර සැලරි එකකට සාමාන්‍යයෙන් ස්ටාර්ටින් යන්න පුළුවන්. UAE වල මේ වගේ බොකේ ඔයගොල්ලන්ට හදන්න පුළුවන් නම් අතේ මේ විදිහට. ඉතින් බලන්න මේ බොකේ එක හැදුවට පස්සේ ඔයගොල්ලන්ට මේ බොකේ එක හිටවන්න පුළුවන් ටේබල් එකකට. ඉතින් කිසිම ආධාරකයක් ඕනේ නැහැ බොකේ එක බැලන්ස්. ඉතින් මේ වගේ බොකයක් හදනවා කියන්නේ ලේසි නෑ ගයිස්. ඉතින් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වුණොත් ඔයගොල්ලෝ බැරිත් නෑ. ඉතින් ඔය බොකේ එක ඔය වගේ හිටව ගත්තාම ඉතින් වැටෙන්නේ නෑ බොකේ එක හිමේ වෙන්නේ නෑ. ඉතින් මේ බොකේ එකේ මල් වල නැටි එකම පැත්තකට තියලා තියෙන හින්දා තමයි ඔය බොකේ එක කොහොමද තියෙන්නේ. ඉතින් ස්පයිරල් විදියට. ඉතින් මොකද නැත්තම් ඔයගොල්ලෝ මේකේ මල් ඔතා ගන්නත් බෑ. ඉතින් මේ වගේ ලොකු බොකේ හදනකොට ප්‍රධානම කාරණාව තමයි මල් තියාගන්න ටෙක්නික් එක. මේ ටෙක්නික් එක හරියට තියාගත්තේ නැත්නම් ඔයගොල්ලෝ මේ බොකේ එකේ මල් 200ක් තියාගන්න බෑ. හරිද? ඉතින් ඒ වගේම තමයි බොකේ එක අපි අල්ලන්න තැන. ඉතින් මලේ ගොඩක් නැට්ට පල්ලෙහෙන් අල්ලන්න ඕනේ මේ බොකේ එක හදනකොට. ඉතින් ඔයගොල්ලන්ට මට ලොකුවට මේක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඉතින් මම බොකේ එක මගක් හදන ගමන් තමයි පොඩි වීඩියෝ එකක් දාගත්තා ඔයගොල්ලන්ට. ඉතින් මේක ස්පෙෂලි වැලන්ටයින් එක දවසේ මම හදපු බොකයක්. ඉතින් එතකොට මම වීඩියෝ එකක් අල්ලලා දාගත්තා ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන් මේ වගේ බොකේ හදන්න. ඉතින් අලුතෙන් ෆ්ලෝරිස් කෙනෙක් විදිහට ඉගෙන ගන්න කට්ටියට අනිවාර්යෙන් පුළුවන්. ඉතින් මේ තරමට බොකයක් වට හදන්න පුළුවන් නම් අනිවාර්යෙන් වට හොඳ සැලරි එකකට හොඳ රටක වැඩකට යන්න පුළුවන්. ඉතින් හොඳ ජොබ් එකකට ඉතින් ඔයාලට මේ වගේ බොකයක් හදා ගන්න පුළුවන් නම් ඉතින් බලන්න මේ බොකේ එක ඇත්තටම හදලා ඉවර වුණාට පස්සේ අපිට මේ විදිහට හිට ගස්සලා තියන්න පුළුවන්. ඉතින් මේක තමයි බොකේ එක. ඉතින් අපි වැලන්ටයින් එකට හදපු බොකේ. ඉතින් මේවා ඉතින් බොකේ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ජය වේවා කට්ටියටම.